වෙරළු වර්ගවල තවත් දීප්තිමත් වෙරළු විශේෂයක් තමයි නිල් වෙරළු. නිල් වෙරළු වලට ආවේනික රටවල් කිහිපයක් තිබුණත් ලංකාවේ නුවර මාතලේ වගේ පැතිවල බොහොම අවම වශයෙන් නිල් වෙරළු ගස් දැක ගන්න පුළුවන්. නිල් වෙරළු ගස් ගොඩක් උසින් වැඩි වගේම මේකට ආවේනික රසයකුත් තියෙනවා. කාට ගතිය ටිකක් වැඩි. අමුගෙඩි නම් කන්න අපහසු තරමටම කාට රසින් වැඩි. ඉතින් පළතුරකට එහා ගිය ඖෂධීය වටිනාකම් රැසක් වගේම ආධ්‍යාත්මික බලයක් නිල් වෙරළු සතු බව පැවසෙනවා. හින්දු බැතිමතුන් නිල් වෙරළු හඳුන්වන්නේ රුද්‍රාක්ෂ නාමයෙන්. රුද්‍ර ශිව අක්ෂයස යනුවෙන් රුද්‍රාක්ෂ ශිව දෙවියන්ගේ කඳුළු බිඳුවෙන් හටගත් බීජයක් ලෙස ඔවුන් විශ්වාස කරනවා. රුද්‍රාක්ෂ ආගමික වස්තුවක් ලෙස සැලකන ඔවුන් ශිව දෙවියන් හා සමානවම පූජනීයත්වයෙන් සැලකනවා. එම නිසා දේවාශිර්වාද ලබා ගැනීම පිණිස මේ රුද්‍රාක්ෂ ඇට පැළඳීම බැතිමතුන් විසින් සිදු කරනු ලබනවා. අපි සාමාන්‍යයෙන් වෙරළු ගෙඩියක් කාලා ඒක ඇට විසි කරනවනේ. නමුත් මේ නිල් වෙරළු වල වෙරළු ගෙඩියටත් වඩා වැඩිම වටිනාකමක් තියෙන්නේ මේ බීජවලට. බලන්නකෝ මේ බීජ හරිම ගෝලාකාරයි. ඒ වගේම මේ වගේ හැඩතල පිහිටලා තියෙනවා. ඉතින් රුද්‍රාක්ෂ ඇට පළඳනාව ගැන ඔයාලත් අහලා ඇති. මේක අලංකාරය සඳහා පළඳන එකක් නොවේ. යම් දෙවි කෙනෙක් ගැන විශ්වාසයෙන් දේව බැල්ම සහ ආශිර්වාදයේ උදෙසා භක්තියෙන් පළඳනු ලබන ආභරණය. ඉතින් රුද්‍රාක්ෂ ගැන වැඩි විස්තර මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. වීඩියෝ එකේ හැමදේම කියන්න අපහසුයිනේ. එහෙනම් සුබ දවසක්.